සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අදත් අපි ගේන කියලා තීරණය කරා ඉතින් වටිනා අවස්ථා කිහිපයක්. මේක තියෙන්නේ ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන සේවා මණ්ඩලය තමයි තියෙන්නේ. ක්‍රියාත්මක වෙන බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ යටතේ ඉතින් හොඳ රැකියා අවස්ථා කිහිපයක් තියෙන. ඒ වගේම තමයි හොඳ වැටුප් පරිමාණයක් තියෙනවා. ඉතින් ඒක නිසා ගේන කියලා තීරණය කරා. වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තමයි අපේ channel එකට අලුතෙන් සම්බන්ධ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න කියලා දැම්මම පුංචි ඉල්ලීමක් කරනවා. මොකද හේතුව ඔයාලගේ ජීවිතේ වැදගත්ම අවස්ථාව සමහර අවස්ථාවලදී මිස් වෙලා තියෙන්න පුළුවන් වීඩියෝ එක බලන්න බැරි වුණොත් එහෙම closing date එක තමයි especially බලන්න ඕනේ. මොකද closing date එක මිස් වෙලා තිබුණොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ වැදගත්ම අවස්ථාව ඒ වෙනකොට මිස් වෙලා තියෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. අපි ගේන ගොඩක් වැදගත් වීඩියෝ තමයි ගේන්නේ. ඉතින් ඒක නිසා ඔයාගේ ජීවිතේ සමහර අවස්ථාවලදී chance එක මිස් කරගන්න එපා. අද අපි වීඩියෝ එකට යම් බලන ජාතික පුස්තකාලය ප්‍රලේඛන සේවා මණ්ඩලය සඳහා ආදී සඳහන් පුරප්පාඩු පිරිවීම සඳහා සුදුසුකම් ලත් අයදුම් කරවන්නේ අයදුම්පත් කරනු ලැබී කියලා තියෙනවා. අනතුරු තමයි තොරතුරු සහකාරය කියන්නේ IT ඇසිස්ටන්ට් කෙනෙක් හැටියට තමයි ගන්නෙ. මේකේ පුරප්පාඩු තුනක් තියෙනවා. කළමනාකරන සහකාර තාක්ෂණික නොවන සේවා ගණයට තමයි මේක ඇතුළත් වෙන්නේ. වැටුප් පරිමාණය තියෙන 50540න් පටන් ගෙන 87710 දක්වා ක්‍රියාත්මක වෙනවා. අවුරුදු 18 35 අතර කෙනෙකුට ඇප්ලයි කරන්න පුළුවන්. මේක අභ්‍යන්තර අයදුම් කරුවන්ට උපරිම වයස සීමාවක් අදාළ නොවේ කියලා කියනවා. බාහිර අයදුම් කරුවන්ට සුදුසුකම් කියලා තියෙන අධ්‍යයන පොදු සාධක පද්ධති සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල දෙමළ භාෂාව ගණිතය ඉංග්‍රීසි භාෂාව ඇතුළු විෂයන් 4කට සම්මාන සහිතව එකවර විෂයන් 6කින් සමත් වෙලා තියෙනවනේ. 6 4ක් තියෙනවනේ. ඒක සිංහල හෝ දෙමළ ගණිතය ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් වල C තියෙනවනේ. අධ්‍යයන පොදු සාධක උසස් පෙළ විභාගයේදී අවශ්‍ය විෂයන් 3කට සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර සමත් වෙලා තියෙනවනේ. ඊළඟට පරිගණක යෙදුම් භාවිතය උනන මාස 3ක නොඩු පාඨමාලාවක් හදාරා තිබීම සහ මණ්ඩලයේ විසින් පවත්වන ලබන වෘත්තීය පරීක්ෂණයකින් සමත් වීම කියන එක තමයි කියන්නේ. ඊට අමතරව තාක්ෂණික විපුලතා ප්‍රවෘත්ත පිළිගත් විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ පුස්තකාල හා විඥාපන පිළිබඳ 3 අවුරුදු ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු අවධියට සමත්ව තිබීම කියලා මෙයාලා මෙන්ෂන් කරනවා. අභ්‍යන්තර අයදුම් කරුවන් සඳහා පහත 1 හෝ 2 කියලා තියෙන්නේ. හිත සඳහන් බාහිර අයදුම් කරුවන් සඳහා වන සුදුසුකම් සපුරා තිබීම දෙවෙනි එක තමයි තියෙන්නේ. ප්‍රාථමික ශ්‍රේණී ශිල්පිය නොවන අර්ධ ශිල්පීය හා ශිල්පීය සේවා ගණනක වසර 5ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර දෙවීම අධ්‍යයන පුස්තකාලික සාමාන්‍ය විභාගයේදී සිංහල හෝ දෙමළ භාෂාව ගණිතය යන විෂයන් ඇතුළු විෂයන් 4කට සම්මාන සමාජ සහිතව දේවතාවකට නඩු වාර ගණනකදී විෂයන් 6කින් සමත් වීම පරිගණක යෙදුම් භාවිතයේ මාස 3කට නොවන පාඨමාලාවක් හදාරා තිබීම නිසා මණ්ඩල විසින් පවත්වන ලබන වෘත්තීය පරීක්ෂණයකින් සමත් වීම පිළිගත් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ පුස්තකාල විඥානය පිළිබඳ 3 අවුරුදු පාඨමාලාවක් සමත් වීම කියන එක තමයි බාහිර අයදුම් අභ්‍යන්තර අයදුම් කරනට දාලා තියෙන දෙවෙනි ක්‍රමවේදය වෙන්නේ. බඳවා ගැනීම ක්‍රමයේ තියෙන ලිඛිත තරඟ විභාගයක හෝ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් වලින් පුරප්පාඩු සංඛ්‍යාවෙන් 70ක් බාහිර අයදුම් කරුවන්ගෙන් සහ 130ක් අභ්‍යන්තර අයදුම් කරුවන්ගෙන්ද බඳවා ගන්නවා කියලා තියෙන්නේ. මේකේ සේවා කොන්දේසි තියෙන අවුරුදු 3ක පරිවාස කාලයකටත් වෙනවා ස්ථිරපත් වීමක් තියෙන්නේ. මේකේ රාජකාරී ස්ථානය වෙන්නේ කොළඹ. සම්පූර්ණ ජීවිත තොරතුරුම අධ්‍යාපනික වෘත්තීය සුසුකම් හා සේවා පොරොත්තු ගැන විස්තර හා තමා පිළිබඳ තොරතුරු විමසිය හැකියි. ඥාතීන් නොවන නිර්දේශකයන් දෙදෙනෙකුගේ නම් ලිපිනයන් හා දුරකථන අංකය ඇතුළත් කර අයදුම්පත් අදාළ සහතිකල පිටපත සමග සභාපති ජාතික පුස්තකාලය ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අංක 14 නිදහස් මාවත කොළඹ 7 ලිපිනයට යවන්න තියෙන 2026 6 වෙනි දින හෝ ඊට පෙර එවන්න තියෙන්නේ. ඉහළ වම් කෙළවරේ අනිවාර්යයෙන් මෙන්ෂන් කරන්න ඇප්ලයි කරන තනතුර රාජ්‍ය අර්ධ රාජ්‍ය ව්‍යවස්ථාගත ආයතන සේවක කරන බදායම් කරන ගායුම්පත් හැම දෙපාර්තමේන්තු ආයතන ප්‍රධානියාගේ නිර්දේශය සහිතව ඉදිරිපත් කළ යුතු කියලා තියෙනවා. ඉහළ දක්වන සියලුම අවස්ථා සම්පූර්ණ වුණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබෙයි කියලා තියෙන්නේ. මම මේක ලින්ක් එක දාලා තියන්නම් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහලා ඉතින් ඔයා ගන්න පුළුවන් ඇප්ලිකේෂන් එක. ඒ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකත් එක්ක ෆිල් කරන්න පුළුවන්. ෆිල් කරලා ඉවරලා මේකට ඇප්ලයි කරන්න හොඳ අවස්ථාවක් තියෙන්නේ. පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයට යන තියෙන තොරතුරු සහකාර කියන අනතුරට යන තියෙන හොඳ අවස්ථාවක් තියෙන්නේ. එතන ගිහලා ඇප්ලයි කරලා මම හිතන සුසුකම් තියෙන කෙනෙකුට chance එකක් ගන්න තියෙන අවස්ථාව වැඩි. අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.
ඒ වගේම channel එක subscribe කරන්න අමතක කරන්න එපා අනිවාර්යයෙන්ම. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු වාරයක් කියනවා. අදට අපි නවතිනවා. ඔයාලට ජයග්‍රාහී දවසක්.